මේ තියෙන කඩේ රුපියල් 40කට දෙන පැන්සල. ඉතින් අද මම මේ පැන්සල ඉවරනකම් මුල් කාන්න තමයි යන්නේ. ඉතින් ඉවරනකම් කියන්නේ මුල් කාන්න පුළුවන් අපරමේට මුල් කාන්න තමයි තියෙන්නේ. මම ඉතින් මෙන්න මේ විදිහට පැන්සල මුල් කාන්න පටන් ගත්තා. වීඩියෝ එක ඩබල් ස්පීඩ් කරලා දාලා තියෙන්නේ මොකද ඔයාලට වීඩියෝ එක බෝරින් වෙන හින්දා. උඩ පොඩි බාකෝඩ් එකක් තියෙන යන්න එතෙන්ට පොඩ්ඩක් ලං වෙන්න වගේ උල් කරලා තියෙනවා මේ වෙනකොට. මම දැන් පෙන්නනම් ඔයාලට අලුත් පැන්සලකුයි මේ දැන් තියෙන පැන්සලේ සයිස් එක. දැන් නම් ගොඩක්ම අමාරු පැන්සල් උල් කරන්න. මම පොඩි රෙදි කෑල්ලකුත් අරගෙන උල් කරන්න try එකක් දුන්නා. ඒත් කලින් වගේම තමයි එච්චර එහෙම උල් වෙන්නේ නැහැ. ඊට පස්සේ මම කතුරක් ගත්තා. ඒකෙනුත් පොඩ්ඩක් try එකක් දෙන්න. ඒත් ඉතින් අර වගේම තමයි හරියට එහෙම පැන්සල අහුවෙන්නේ නැහැ. කතුරටත් අර වගේම තමයි. එනවා ඉතින් දැන් නම් පැන්සල් ගොඩක්ම පොඩි. දැන් නම් අතට එච්චර අහුවෙන්නේවත් නැහැ. මම ඉතින් ෂේප් එකේ තුල් කරගෙන ගියා. කටර් එකෙන් ගොඩක් කලවුල් කරානේ. ඒ නිසා මම අලුත් කටර් එකකුත් අරන් බැලුවා. හැබැයි ඒකෙන් නම් ඉක්මනට උල් වුණා. අපරාධ අපිට ඒක මුලින්ම ගන්න තිබ්බේ. පැන්සල් සයිස් එක තමයි මේ තියෙන්නේ. දැන් නම් ගොඩක්ම පොඩි පැන්සල. ඒක මාරු කරත් පැන්සල් උල් කරන්න ගොඩක්ම අමාරුයි. ඒක ගොඩක්ම පොඩි හින්දා. ෆයිනලි මේ තියෙන්නේ මම මෙච්චර අවුල් කරපු පැන්සල.